ඔන්න රිසල්ටුත් කල් තියා දීලා රිසල්ටුත් දීලා නෙමෙයි රිසල්ට් දුන්න රිසල්ටුත් වැරදි. තුප්පැහිම තීරණ ගන්න කාලයක් තමයි මේක. මගේ ජීවිතේට දැකපු උද්දච්චම තමන් හරිමයි කියලා හිතලා තීරණ ගන්න අධ්‍යාපන බලධාරීන් කොටසක් ඉන්න කාලයක් තමයි මේක. ළමයි මෙච්චර ඉල්ලනවා අපිට පොඩි කාලයක් දෙන්න. මාසයක් මාසෙකමාරක් මම නම් කියන්නේ මාස දෙකකුත් එපා. අඩුම මාසයක් ළමයිට. මම හිතන අර මම මෙහෙම කිව්වට කමක් නැහැ. ළමයිගේ ජීවිතය පිළිබඳව ළමයිගේ අනාගතය පිළිබඳව අබමල් රේණුවක කරුණාවක් මෛත්‍රියක් නැති තුප්පැහිම තීරණ ගන්න කාලයක් තමයි මේක. මම දන්න තරමින් ඔයිට මෑත ඉතිහාසයේ ඔයිට ඉස්සෙල්ලා දැන් මේ 2023 24 25 අවුරුදු වල එහෙම මේ 24ද කොහෙද ඒ වෙනකම් එහෙම ළමයිගෙන් පොඩි කියන්නේ ඉල්ලනවා ළමයි පොඩි කාලයක් දෙන්න මොන හරි ප්‍රශ්නයක් වුණාම නැත්තම් ඉල්ලන්නේ නැහැ නේ. චූටි කාලයක් ඉල්ලපුවාම අර කොයිඩ් එකෙන් පස්සේ ඒක අධ්‍යාපනයේ ඒ තීරණ ගන්න කට්ටිය චුට්ටක් කල් දාලා දෙනවා. ලොකු කාලයක් නෙවෙයි ඉල්ලන මාස රාත්තරම දෙන්න බෑ. මාස දෙකක් ඉල්ලුවොත් මාසයක් විතර කල් දාලා දෙනවා. මේ අවුරුදු වල මෙච්චර ළමයි ඉල්ලලා නඩු දාලා එහෙම තියෙද්දිත් අධ්‍යාපන බලධාරීන් තීරණ අනේ මන් දන්නේ. හරි උඹලා දන්නවනේ මේ උඹලා ඉන්න පීන්නේ කොච්චරද කියලා. කවුරු හරි කියන්න පුළුවන් සර්ලාට මේ උගන්වා ගන්න බෑ මේ කියලා. අපි මේනට උගන්වලා ඉවරයි. දැන් මේ ඉලෙක්ට්‍රොනික්ස් මම මේ අද උගන්වපුවා දැන් මේ කීවෙනි වතාවට උගන්වන්නේ උඹලට? දෙවෙනි වතාවටනේ. දෙවෙනි වතාවට මේ උගන්වන්නේ. දැන් එතකොට උඹලා සර් අහන්න පුළුවන් කාට ඇයි ඉතින් එහෙනම් උගන්ලත් ඉවර නම් මේ ඇයි එහෙනම් ආයි ළමයිට කල් ඉල්ලන්නේ මේ ළමයිට මේ අපිට උගන්වන්න ලේසි ළමයාට අවබෝධ කරගන්න තමන් තනියම වැඩ කරලා මේක ගොඩ දාගන්න ළමයට කාලයක් ඕනේ ළමයට නිදහසේ මේක යන්න දෙන්න ඕනේ දැන් ඔය වර්තමාන අධ්‍යාපන ඇමතුමේ මට මතකයි 2023 හෝ 24 කාලේ මට මතක නැහැ හරියටම කාලේ මේ එක්සෑම් එකක් තියෙනකොට ඒක චුට්ටක් කල් දාලා දෙන්න කියලා ළමයි ඉල්ලනකොට එවෙලේ අර අපි නඩු මොනවත් දැම්මෙත් නැහැ කට්ටිය. එහෙම නැතුව තියෙද්දි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තුව ඇවිල්ලා මට මතකයි කිව්වා මේ ළමයිගේ විභාග ලියන එකම නෙමෙයි ළමයිගේ වැඩේ තියෙන්නේ. ඒ ළමයිගේ මානසික මට්ටම තේරුම් ගන්න ඕන කියලා. එහෙම කියපු කෙනා දැන් බලය අතේ තියෙද්දි හැසිරෙන විදිය. මම නම් කියන්නේ අධ්‍යාපනය සම්බන්ධ තුප්පැහිම ළමයිගේ මානසික මට්ටම තේරුම් ගන්න බැරි කොටසක් බලධාරීන් පිරිසක් තීරණ ගන්න කාලයක් තමයි මේක. හෙනම අවුල්. හරි උඹලට තේරෙනවද දැන් මේක හින අවුල් කියලා මම දන්නේ උඹලා ඇත්තම කතන්දරේ මේ පොඩි විෂයපතයක් නෙමෙයිනේ ෆිසික්ස් කෙමිස්ට්‍රි බයෝ මැත්ස් කී මම අනිත් විෂයන් ගැන මම අනිත් කලා ඊට පස්සේ කොමර්ස් ටෙක් ගැන මම ලොකු අවබෝධයක් නැහැ මම දන්න ටිකෙන් කියන්නම්කෝ මේවා નિયમિત කාලෙදිත් ළමයෙකුට අවබෝධ කරගන්න බැරි විෂයන් පතයන් නෙමෙයිවා එහෙම තියෙද්දිත් හරි මේ වගේ තිබ්බහම ළමයිගේ මානසික මට්ටම තේරුම් ගන්නකො මේකේ ළමයි වෙන සමහර ළමයි ඉන්නේ මේ වෙලාවේ වෙන ප්‍රෙෂර් එකකින් ළමයි මොනවා කරගන්නද කියලා හිතා ගන්න බෑ සමහරු. මත දැන් ඇයි ළමයිට වැඩ වැඩි. හැම සබ්ජෙක්ට් එකෙම වැඩ කරලා ඒ ළමයිට පොඩි ටයිම් එකක් තියෙන්නේ. ඉතින් කොහොමද කියන්නකෝ? මන් දන්නේ මේකේ වෙන ඉෆෙක්ට් එක මම හිතන්නේ මේකෙන් එක ළමෙක් හරි ජීවිතේ මොනවා හරි දෙයක් කරගත්තොත් ඒකට මේ අධ්‍යාපනය සම්බන්ධ තීරණ ගන්න බලධාරීන් මේ මාර විදිහට මේක කරන්න ඕනේ. මේක මේ ළමයිගේ අනාගතය සම්බන්ධ වෙන මේකක්. අනික එහෙමනම් දැන් කාට හරි මෙහෙම කරන්න පුළුවන් හරි මෙහෙම වෙන්න තිබ්බා. ඔන්න රිසල්ටුත් කල් තියා දීලා රිසල්ටුත් දීලා නෙමෙයි රිසල්ට් දුන්න රිසල්ටුත් වැරදි. සමහරුන්ගේ රිසල්ට් සමහරක් උන් දිස්ත්‍රික්කේ පළවෙනි රිසල්ට් එන්නේ ඉස්සෙල්ලා වෙන එකේ. හරි රිසල්ට් ඊට පස්සේ රීකරෙක්ෂන් දාපුවම පළවෙනියා වෙන එකේ. සමහරුන්ගේ මම දන්න රිසල්ට් තියෙනවා පුතේ C එක A වෙලා තියෙනවා. හරි F එක A වෙලා තියෙන ළමයි ඉන්නවා. ඒ කියන්නේ අධ්‍යාපනය සම්බන්ධ අර රිසල්ට් පිළිබඳව ළමයිට තියෙන මේක ඔළුවේ තියෙන අර හරි ආත්මික විශ්වාසෙත් නැති වෙනවා. මම දන්නේ එහෙම රිසල්ට් එච්චර රීකරෙක්ෂන් දාපුවම රිසල්ට් වෙනස් වෙච්ච අවුරුද්දක් මම මෑත ඉතිහාසයේ අහලම නැහැ. මේ පාර තමයි එච්චර. මම දන්න තරමේ සමහරක් එක සබ්ජෙක්ට් එකක මට මතකයි මේ මම දැක්කා ඒ රිසල්ට් ෂීට් එක. මේ ඒ අපේ ගුරුවරයෙක්ම දාලා තිබ්බා මේ දිස්ත්‍රික්කේ පළවෙනියා. හරි රීකරෙක්ෂන් ආවට පස්සේ. ඊට ඉස්සෙල්ලා වෙන කෙනෙක් දිස්ත්‍රික්කේ පළවෙනියා. ඒ රෑන්ක් එකත් එක දෙකක් නෙමෙයි රෑන්ක් එකත් 15ක් 20ක් විතර වෙනස් වෙලා. අනේ මන්දා. හරි. දැන් ඔය කාට හරි මොනවා හරි කියන්න පුළුවන් මේ අපිට මේ සල්ලි හම්බ කරගන්න මෙහෙම කියලා. නෑ අපි කොහොමත් මේ පාර මේ අගෝස්තු එක්සෑම් තිබ්බත් අපිට ප්‍රශ්නයක් නෑ. මෙහෙම අපිට ප්‍රශ්නයක් නෑ. ළමයිගේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට උගන්නන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට උගන්නන එක හරි කරන්න පුළුවන්. හරි උගන්ලත් ඉවරයිනේ. ළමයිගේ මානසික මට්ටම පව්. මම දැකපු තුප්පැහිම
අර බලධාරීන් මෙහෙම තීරණ ගන්න කාලයක් මම දැකලා නැහැ. මෙච්චර ඉතිහාසයේ ඉල්ලනකොට ඉල්ල ප්‍රමාණ දෙන්න ඉල්ලලා ටිකක් මේවා කරනවා දුන්නා. ළමයි වෙනුවෙන්. මේ කවුරුවක්වත් වෙනුවෙන් ළමයිගේ අනාගතය වෙනුවෙන්. හරි. කාට හරි හිතනවා නම් ටියුෂන් ගුරුවන්ට මේ සල්ලි හම්බ කරගන්න කියලා හරි මෙහෙම කරන්න එහෙනම්. ටියුෂන් ගුරුවන්ට කියන්න මේ ඒ කාලේ ටියුෂන් කරන්න එපා ළමයිට ගෙදරින් ඉඳලා වැඩ කරන්න. එහෙම හරි දෙන්න. හරි මතක තියාගන්න. දැන් කවුරු මොනවා කීවත් දැන් ඔයාට හිතෙන්න පුළුවන් නෑ මේ මාසයක් දුන්නා කියලා වැඩක් වෙන්නේ නැහැ. අපි මොනවා කීවත් ඒ ලෙවල් මම අනිත් විෂයන් ගැන දන්න බයෝ මැස් කරන දරුවන්ගෙන් ඇත්ත කතන්දරේ ඉස්කෝලේ ගුරුවරුන්ගේ ළමයිනුත් ඉන්නවනේ. එයාලත් ඉගෙන ගන්න ටියුෂන් වල ඉන්නේ. ඇත්ත කතන්දරේ ඉස්කෝලෙන් 10%ක් ඉගෙන ගත්තොත් 90%ක්ම ඉගෙන ගන්න ටියුෂන් වල ඉන්නේ. ඊට වැඩි මිසක් අඩු නෑනේ. සාමාන්‍ය වෙන අවුරුදු වල අපිට මේ අපි මොනවක්වත් අපි ඉස්කෝලේ පටන් ගන්න දවස නෙමෙයි ගන්න. අපි කොහොමත් ඉස්කෝලේ මේ O level ලියපු දවසේ ඉඳලා අපි උගන්නන්න A level පටන් ගන්න ඕන. අපි ඒක ගමුකෝ. සාමාන්‍යයෙන් අපිට හම්බෙනවා අවුරුදු 2යි මාස 7ක් විතර. ඒ කියන්නේ දල වශයෙන් මාස 31ක් අපිට හම්බෙනවා. දැන් මේ අවුරුද්දේ අපිට හම්බුනේ. හරි මේ අවුරුද්දේ මේ පාර 2026 ළමයිගේ මට මතක විදියට මැයිද කොහොද එක්සෑම් තිබ්බේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් මාස 24ක් හෝ 25ක් අපිට හම්බුනේ. එතකොට මාස 6ක දැන් කවුරු හරි කියන්න පුළුවන් ඉස්කෝල කියලා අපි යථාර්ථයට මුහුණ දෙන්න එපයි. කාට හරි කියන්න පුළුවන් ඉස්කෝලේ මේකයි කියලා. ළමයි ඉස්කෝලෙන් නෙමෙයිනේ දැන් ඉගෙන ගන්න ටියුෂන් එකෙන්නේ. ඇත්ත ඒකනේ. ඇත්තට මුහුණ දෙන්න එපයි. හරි ඔය කියන සමහරක් මම දැකලා තියෙන සෝෂල් මීඩියා වල මොක්කුද කීප දෙනෙක් ඔය දානවා මේවා කරන උන් හිතන හැමදේම ඇත්ත කියලා. හරි උන්ගේ ළමයිනුත් එවන්නේ අවසන් ටියුෂන් වලටනේ. ඇත්ත කතන්දරේ ඒකනේ. අය ඉස්කෝලේ විතරක් උගන්වන්නේ නෑ. ඔය දාන කමෙන්ට් දාන උන්ගේ ළමයිනුත් ඉන්නවා. එහෙම උනුත් එවන්නේ අවසානට ටියුෂන් වල. අවංක කතාව ඒ ලෙවල් වල ටියුෂන් නැතුව ගොඩ දාගත්තේ උන් මන් දන්නේ සයන්ස් මැත්ස් වල අල්පයිනේ. එහෙම ඇති අල්පයිනේ. මන් දන්නේ එහෙම ඉංජිනේරින් මෙඩිසින් 100ක් ගත්තොත් ඕන එක ළමෙක් ඇති. එක දරුවෙක් ඇති. එක කෙනෙකුට එක දරුවෙක් ඇති. හරි මතක තියාගන්න. එතකොට මේක 25යි. එතකොට මාස 31කින් අපි උගන්වන දේ අපිට උගන්වන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. උගන්වන්න පුළුවන්. උගන්වන්න යන එක වෙනම කතාවක්. ළමයාට ක්‍රමානුකූල ඔළුවට දාන්න එපයි. උගන්වනවා කියන්නේ මේක මේ විෂය කරුණු කියන එක විතර නෙවෙයි. ළමයා ඔළුවට යන්න එපයි. මේ රටේ අනාගතේනේ මේ විෂයන් වලින් ළමයි මේකෙන් මේ වගේ නේ රටේ අනාගතේ ගොඩක් වෙලාට තීරණය වෙන්නේ. එතකොට මාස 31කින් දාපේක 25න් දාන්න එපයි. ඒක දැම්ම කියමුකෝ. ළමයා අවබෝධ කරගන්න එපයි. ඒකත් තමයි කියමුකෝ. මේ මාස 6ක පුතේ අඩුවක් තියෙනවා. මාස 6ක් ඕනේ නැහැ. අපි ඉල්ලන්නේ ළමයිට මාසයක් විතර අඩුම. ඒතකොට ළමයාට පොඩ්ඩක් ළමයාගේ මානසික මට්ටම සෙටල් වෙනවා. හරි මට වැඩ කරගන්න වෙලාව තියෙනවා. ඇති. පොඩ්ඩක් එහෙම ළමයිගේ මානසික මට්ටම සෙටල් වෙන්න අපි ඉල්ලන්නේ. හරි. අනේ මන්දා. ඒතර මේ මාස 6ක අඩුවීම දැන් බයෝ මැස් කරන ළමයෙක්ට මැස් වල මාස 6ක ඩ්‍රොප් වීමක් තියෙනවා. කෙමිස්ට්‍රි වල ෆිසික්ස් වල. ඒතර ටෝටලි ඉච්චර විෂයපතයක් මාස 6 ඒවා මේ කාලය තුල මේ පොඩි කාලයක් තුල ඉගෙන ගන්න එක ඒසේ මෙසේ වැඩක් නෙමෙයි. ඉතින් ළමයි අපි දන්නවා දැන් ඔයාලා ඉන්න ටෙන්ෂන් එක අපි දන්නවා. ඔයාලට වැඩ වැඩි වෙන අවුරුදු වලට වඩා මානසිකත්වයෙන් ඉන්නේ. ඔයාලට වැඩ වැඩි එක ළඟ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හරි. ඉතින් සාමාන්‍ය නෝමල් වේව් එකේ යනකොටත් ඔලුවට දාගන්න බැරි සබ්ජෙක්ට් එක ළඟ දාගත්තම අමාරුයි අපි දන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ. හරි. මේ බලධාරීන්ගේ අද්දම තීරණ මන්නම් කියන්නේ. හරි මම මේ වගේ තීරණ ගත්ත කාලයක් මම ඔය ඉස්සෙල්ලා දැකලා නැහැ. කරන්න දෙයක් නැහැ. බලමු ඉතින් අපි ඉස්සරහට